easy go. ඔන්න ඉතින් ගොඩ කාලයකට පස්සේ ඉතින් ආයෙත් ගේමින් ඩොබි ඇවිල්ලා තියෙනවා අලුත් මනුත් අප්කමින් ඉවෙන්ට් ගොඩක් කරගෙන. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන ඉස්සරහට එන්න තියෙන සුපර් අප්කමින් ඉවෙන්ට් ගොඩක් කතා කරන්න තියෙනවා. ඉතින් අද වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපි තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් යටින් තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ප්‍රෙස් කරලා නොටිෆිකේෂන් බෙල් අයිකන් එක ඕල් කරලා තියාගන්න කියලා මතක් කරනවා. අපි වීඩියෝ එකක් දාපු ගමන් ළඟටම ගෙන්න ගන්න. ඒ වගේම ඉතින් අපේ WhatsApp channel එකේ වගේම WhatsApp group එකේ link එකත් අපි description එකේ add කරලා තියෙනවා. ඒකෙන් ඉතින් WhatsApp channel එක follow කරලා group එකට join වෙලා ඉන්න කියලා මතක් කරනවා. වීඩියෝ එකක් දාපු ගමන් ළඟටම ගෙන්න ගන්න. ඉතින් ස්පොන්සර් වැඩක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම මගේ WhatsApp නම්බර එකත් ඉතින් දාලා තියෙනවා description එකේ. ඒකට ඉතින් message එකක් දාලා ස්පොන්සර් වැඩක් තියෙනවා නම් ඒකත් කරගන්න පුළුවන් ඉතින් friends වැඩි කතාවක් නැතුව අපි යමු අදගෙන අපේ වීඩියෝ එකට. මම මුලින්ම අරගෙන වෙලා තියෙන්නේ Winterland season එකත් එක්ක එන්න තියෙන Gold Row event එක. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් සුපිරි weapon skill ටිකක් ඇඩ් වෙලා තියෙන Gold Row event එකක් තමයි ඉතින් එන්න තියෙන්නේ මේ Winterland season එකත් එක්ක. මේ විදිහට තමයි ඉතින් මේ Gold Row event එක එන්න තියෙන්නේ. පරණ ඉතින් Winterland season උත් එක්ක ඉතින් ආපු weapon skin ටික ඇඩ් වෙලා තියෙනවා මේ Gold Row event එකත් එක්ක. ඉතින් මෙන්න මේ විදිහේ Asia සූකුත් ඉතින් ඇඩ් වෙලා තියෙනවා මේ Gold Row event එකත් එක්ක. මං ඊළඟ අප්කමින් ඉවෙන්ට් එක විදිහට අරගෙන ආවිල්ලා තියෙන ඉතින් මේ Winterland season එකත් එක්ක ඉස්සරහට එන්න තියෙන අලුත්ම M60 Evo ගන්න එක එන්න තියෙන confirm date එකත් එක්කම ඉතින් මෙන්න මේ විදිහට තමයි අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඉන් ඉවෙන්ට් එකකට තමයි M60 Evo ගන්න එක ඉන්නේ. ඔන්න ඉතින් අලුත්ම M60 Evo ගන්න එක මෙන්න මේ විදිහට ඉතින් token රින් ඉවෙන්ට් එකක් විදිහට තමයි ඉතින් එන්න තියෙන්නේ. මෙන්න මේ token ඉතින් exchange කරලාත් ගන්න පුළුවන් ඉතින් මේ අලුත්ම M60 Evo ගන්න එක. ඉතින් මෙන්න මේ විදිහට එන්නත් පුළුවන් ඉතින් නැත්නම් ඉතින් Evo wallet එකකට add වෙන්න පුළුවන් මේ ජනවාරි මාසේ පළවෙනිදා එන්න තියෙන. ඉතින් ගොඩක් දුරට ඉතින් කන්ෆර්ම් වෙලා තියෙන හරියටම මේ දෙසැම්බර් මාසේ 16ක් 17ක් ඉතින් එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙනවා මේ M60 Evo ගන්න එක. ඉතින් හැම මොනොත් ඉතින් මෙන්න මේ විදිහේ Evo event එකකට තමයි ඉතින් මේ M60 Evo ගන්න එක එන්න තියෙන්නේ. ඔන්න ඉතින් අලුත් මේ Evo bundle එක එන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඉතින් token tower event එකක් විදිහට. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ bundle එක එන්න තියෙන්නේ. ඉතින් gem ටිකක් දැන් ඉඳන්ම ready කරලා තියාගන්න කියලා මතක් කරනවා මේ bundle එක ඉතින් ගන්න නම්. මම ඊළඟ අප්ඩේට් එක විදිහට ඉතින් අරගෙන ආවිල්ලා දෙන්න අපිට free hum වෙන්න දෙන item එක. ඉතින් මෙන්න මේ විදිහේ super emote එකක් ඉතින් අපිට free hum වෙන්න දෙනවා මේ Winterland season එකත් එක්කම. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් මේ අලුතින්ම එන්න තියෙන free hum වෙන emote එක design වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහේ event එකකට තමයි මේ free hum වෙන්න තියෙන emote එක එන්න තියෙන්නේ. ඉතින් මේකේ තියෙන පොඩි tasks ටිකක් ඉතින් complete කරලා මේ emote එක claim කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහේ ඉතින් පාටම super emote එකක් තමයි ඉතින් free hum වෙන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒකත් ඉතින් ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් මම ඊළඟට අරගෙන ආවිල්ලා තියෙන්නේ ඉස්සරහට එන්න තියෙන ඉතින් මේ අලුතින්ම ආපු Evo bundle එකත් එක්ක එන්න තියෙන wall එක ඉතින් එන්නේ මොන වගේ event එකකටද? ඉතින් මෙන්න මේ විදිහේ Gold Row event එකකට තමයි ඉතින් මේ අලුතින්ම එන්න තියෙන wall skin එක එන්න තියෙන්නේ. ඉතින් මේකත් හරියටම confirm date එක දැනගත්ත ගමන් මම අනිවාර්යෙන් අරගෙන එන්නම්. මේ දෙසැම්බර් මාසය ඇතුළත ඉතින් මේ event එකත් එන්න තියෙනවා අනිවාර්යෙන්ම. මෙන්න මේ විදිහේ Luck Row event එකකට තමයි ඉතින් අලුතින්ම එන්න තියෙන wall skin එක එනවා කියලා confirm වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහේ ඉතින් wall skin set එකම ඉතින් එන්න තියෙනවා මේ Luck Row event එකට. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් අලුතෙන් එන්න තියෙන Evo bundle එකත් එක්කම design වෙච්ච wall skin එක add වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහේ Luck Row event එකකට. ඒ වගේම මෙන්න මේ විදිහේ ඉතින් Angelic Pant event එකත් එක්ක ආපු ඉතින් wall skin ටිකත් මෙන්න මේ විදිහට add වෙලා තියෙනවා. ඒ වගේම මේ පාර එන්න තියෙන purple white එකත් එක්ක ඉතින් එන්න තියෙන wall skin එකත් මෙන්න මේ විදිහට තමයි ඉතින් add වෙලා තියෙන්නේ මේ පාර. ඉතින් මේක හරියටම ඉතින් දෙසැම්බර් මාසේ 21ත් 23ත් අතර එනවා කියලා ගොඩක් දුරට කන්ෆර්ම් වෙලා තියෙනවා. ඒකෙත් ඉතින් හරියටම කන්ෆර්ම් ඩේට් එක දැනගත්ත ගමන් ඉතින් මම අලුත් වීඩියෝ එකකින් අරගෙන එන්නම් අනිවාර්යෙන්ම. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් ඒ ටික ඩිසයින් වෙලා තියෙන්නේ. මම ඊළඟ අප්ඩේට් එක විදිහට අරගෙන ආවිල්ලා තියෙන ඉතින් ගොඩ කාලෙක ඉඳන් කොල්ල බලාගෙන ඉර ඉවෙන්ට් එක. අන්න purple angelic pant එක ඉතින් එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙනවා අලුතින්ම ඩිසයින් වෙච්ච. ඉතින් මෙන්න මේ විදිහේ ඉවෙන්ට් එකකට තමයි ඉතින් අලුතින්ම ඩිසයින් වෙච්ච purple angelic pant එක එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. ඕන ඉතින් හිතපු විදිහට නම් නෙමෙයි මේ පාර angelic pant event එක එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. ඉතින් පරණ angelic pant set එකත් ඉතින් මේ පාර return කරයි කියලා ඉතින් ඒ විදිහට වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට අලුතින් මේ angelic pant එක විතරයි ඉතින් return කරනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් female angelic pant එක වගේම male angelic pant එක එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. ඉතින් හරියටම දෙසැම්බර් මාසේ 27 වෙනිදා මේක එනවා කියලා ගොඩක් දුරට කන්ෆර්ම් වෙලා තියෙනවා. ඉතින් දෙසැම්බර් මාසේ 27 වෙනිදා ආවේ නැති වුණොත් ඉතින් ජනවාරි මාසේ තමයි ඉතින් එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. මම අවසාන ඉවෙන්ට් එක විතර අරගෙන ආවිල්ලා තියෙන ඉතින් යුනිවර්සල් ටෝකන් ඉන්වෙන්ට් ඉස්සරහට එන්න තියෙන. ඉතින් මේ යුනිවර්සල් ටෝකන් ඉන්වෙන්ට් එක මේ පාර Winterland season එකේ පරණ ආපු weapon set එකකුත් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් මේ යුනිවර්සල් ටෝකන් ඉන්වෙන්ට් එක එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ.
පරණ වින්ටර්ලෑන්ඩ් සීසන් එකේ EVO බන්ඩල් එකත් එක්කම ආපු මේ AUG ඉතින් තමයි මේ යුනිවර්සල් ටෝකන් ඉන්වෙන්ට් එක ඇඩ් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහේ AUG වෙපන් ස්කිල් සෙට් එකක් වගේම ඉතින් තොම්සන් එක ඉන්කුබේටර් ආපු වෙපන් ස්කිල් සෙට් එකකුත් ඇඩ් වෙලා තියෙනවා මෙන්න මේ යුනිවර්සල් ටෝකන් ඉන්වෙන්ට් එකත් එක්ක. ඉතින් මෙන්න යුනිවර්සල් ටෝකන් ඉන්වෙන්ට් එකෙන් වෙපන් ස්කිල් එක ගන්නවා නම් අනිවාර්යෙන් ටික රෙඩි කරලා තියාගන්න කියලා මතක් කරනවා දැන් ඉඳන්ම. ඉතින් මේක හරියටම දෙසැම්බර් මාසේ 25 වෙනිදා එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ යුනිවර්සල් ටෝකන් ඉන්වෙන්ට් එක කර තමයි ඉතින් මේ AUG වෙපන් ස්කිල් ටික වගේම ඉතින් තොම්සන් වෙපන් ස්කිල් ටිකත් එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. ඔන්න ඒ විදිහට තමයි ඉතින් මේ දෙසැම්බර් මාසේ වගේම ජනවාරි මාසේ එන්න තියෙන ඉවෙන්ට් එක එන්නවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ හරියටම සමහරක් ඒ වගේ ඉතින් කන්ෆර්ම් ඩේට් දාලා නැහැ. ඉතින් ඒ වගේ කන්ෆර්ම් ඩේට් එක දැනගත්ත ගමන් මම තවත් වීඩියෝ එකකින් අනිවාර්යෙන්ම අරගෙන එන්න. ඉතින් අපිව තාම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් යටින් තියෙන සබස්ක්‍රයිබ් බටන් එක ප්‍රෙස් කරලා නොටිෆිකේෂන් බෙල් අයිකන් එක ඕල් කරලා තියාගන්න කියලා මතක් කරනවා. අපි වීඩියෝ එකක් දාපු ගමන් ළඟටම ගෙන්න ගන්න.